අයිබෝවන් හරිද හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරාස්තල වෙසක් දිනයේ සැමරූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ජාත්‍යන්තර වෙසක් දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවද සැමරුම් වැඩසටහනක් සංවිධානය කර තිබුණා. මේ සඳහා මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දුන්නේ සියත ටීවී අප නාලිකාවයි. සත්වයාට දුකින් මිදීමේ ආරෂ්ඨායික මාර්ගයේ දේශනා කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සැමරීම ලෝපුරා වෙසෙන බෞද්ධයන් වෙසක් පොහොය දිනයේදී සිදු කරනු ලබනවා. ලෝක බෞද්ධ දින විශේෂ සමරුමක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. මේ ඒ පිළිබඳව තිබෙන සටහනක්. බුදුදහමේ හරය හා මූලික ගුණාංග සිහිපත් කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ලෝක බෞද්ධ දිනය සැමරීම මෙවර සිදු වුණේ 7 වන වරටයි. මෙම අවස්ථාවට බෞද්ධ නොවන ආරායිතීන් රැසක් ජාති භේදයකින් තොරව එක්ව සිටියා. කන්සර්වේටිව් පක්ෂයේ ලන්ඩන් කාන්තා සංගමේ සභාපතිනි අජන්තා තෙන්නකෝන් මහත්මියගේ සංවිධානයෙන් එය පැවැත්වුණා. ඊට අනුග්‍රහය කන්සර්වේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බොබ් බ්ලැක්මන් මහතා ලබා දුන් අතර විශේෂ ආරායිතීන් ලෙස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා වැඩබලන මහ කොමසාරිස් මනෝරි මල්ලිකාරච්චි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. පසුගිය වසරවලට වඩා මෙවර පැවති සැමරුම් උත්සවය අති සාර්ථකව සංවිධානය කිරීමට හැකි වූ බව කන්සර්වේටිව් පක්ෂයේ ලන්ඩන් කාන්තා සංගමේ සභාපතිනි අජන්තා තෙන්නකෝන් මහත්මිය සියත ප්‍රවෘත්ති වෙත මෙලෙස පැවසුවා. ලෝක බෞද්ධ දිනයට සමගාමීව මේ කටයුතු සිදු කරනු ලබන්නේ ජාති ආගම් දේශපාලන ભેද වලින් තොරව සියලු දෙනාට ලෝක බෞද්ධ දිනය සැමරීමට ශක්තිය ලබා දීම සඳහායි. අපි මෙහිදී දකිනවා බ්‍රිතාන්‍ය යුරෝපියන් අනෙකුත් ජාතීන් බොහෝ දෙනෙක් බුදුදහම ගැන විශාල උනන්දුවක් දක්වනවා. විශේෂයෙන් බුදුදහමේ එන සතර බ්‍රහ්ම විහරණ ප්‍රායෝගික වශයෙන් ව්‍යාප්ත වෙනවා දකින්න ලැබෙනවා බටහිර සමාජය තුළ. ඉතින් අපේ අරමුණත් සියලු ලෝවැසියා බුදුදහමේ ආනිසංශ සාක්ෂාත් කර ගැනීම දැකීම. පැමිණි සියලු දෙනාටම බොහොම ස්තුතියි.